මේ වෙනකොට විදේශගත කරලා කුරුණෑගල ඒජන්සි කීපයකින් විදේශගත කරපු මව්වරු කුවේට් රටේ පොරින් ඒජන්ට් කියන පුජ්‍යලයා වසර 15ක් මේ ඒජන්සිය නීතියානුකූලව නෙමෙයි පවත්වාගෙන ගිහින් තියෙන ජාවාරමක් විදියට. එතකොට මේ අහිංසක අම්මලාට ඒ ජාවාරම් ඒජන්සියට කුවේට් රටේ තානාපති කාර්යාලය හොයන්නේ බලන්නේ නැතුව කොහොමද මේ අනුමැතිය දීලා තින්නේ වීසා එකට. එතකොට ඒ වීසා එක ඔෆිස් වීසා හැටියට තමයි අපිට මේ වෙනකොට දැන්ලා තියෙන්නේ. අතම් අය ගිහිලා තියෙනවා විසිට් වීසා. නමුත් කාරණාව තමයි මේ අහිංසක අම්මලා නොකරපු වරදකට මාසයක දවස් ගාණක් ඒ ජේල් එකේ තියලා ඉන්නව රතු කුරුසියෙන් පවත්වාගෙන ගියේ. CID එකෙන් ඇල්ලුවන් පස්සේ මේ අම්මලා අරන් ගිහිල්ලා ප්‍රශ්න කරලා අන්තිමේ මේ මව්වරුන්ට කිසිම චෝදනාවක් නැති නිසා ඒ නියෝග කරලා තියෙනවා දින 3ක් ඇතුළත ලංකාවට එවන්න කියලා. හැබැයි ඇත්තටම ඒ මොහොතේ CID අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහෙම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අම්මලාගේ ජීවිත බේරලා ලංකාවට එවපු ගැන. නමුත් කියන්න කනගාටුයි රාජ්‍ය නිලධාරීන් ඉන්න තානාපති කාර්යාලය මොකද්ද කරේ? මේ අම්මලා ලහට ගෙම්බ එකතු කරනවා වගේ එක්කෙනා දෙන්න එවන්න ගත්තා. පස්සේ මේ තොරතුරු අපිට ලැබුණා. මම බෙහෙම ස්තුතිවන්ත නම් මේ මාධ්‍ය ආයතන වලට පුවත්පත්වල සියලුවක පළ වුණා. එතකොට පත්තර විස්තර වල ගමේ තියෙන සුරක්ෂිත හෙට කටයුරු සංසදයේ ජනපතිට පැමිණිල්ලක්. ඔව් අපි පැමිණිල්ලක් කරාද අතිගරු ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මොකද මේ අම්මලා කූට ලේඛන සකස්සලා තමයි අපිට දැනෙන විදිහට යවලා තියෙන්නේ. හැබැයි මේකේ වගකීම මේ වෙනකොට තානාපති කාර්යාලයට අරන් නැහැ. ඇයි මේ අම්මලා දවස් 3න් එවන්න කියනකොට එම්බසියට තිබුණා ඒ කුවේට් රටේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් තිබුණා මේ අම්මලා තානාපති කාර්යාලයට ගෙනත් තියාගෙන එකවර එවන්න. හැබැයි මේවා මාධ්‍ය වලින් පුවත්පත් වලින් ගියාට පස්සේ ඔන්න එවන්න ගත්තා 10 12 16. හැබැයි සමහරක් අම්මවරුන්ට ගහලා තියෙන අමානුෂික විදියට. එතකොට මේවා අද මේ තැන් වලට අපි එනවා කියලා මේ මාධ්‍ය මේ ආවරණය කරනවා කිව්වන් පස්සේ මේ අම්මලා නොමගේවන්න බත්තර මුල්ලට යන්න කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. හැබැයි අපි අහනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගරු සභාපතිතුමාගෙන් ඒ වගේම විශේෂ භාර ඇමතිතුමාගෙන් මේ අම්මලා 33 දෙනාට ගන්න ඍජු තීන්දුව මොකද්ද? මේ අම්මලා අහසින් පාත් දුන්නේ පැරිෂුට් වලින් බැස්සේ නැහැ. ඇග්‍රීමන්ට් අස්සම් කරලා ගිහිල්ලා තියෙන ගිවිසුමේ තියෙනවා 1,20,000ක් පඩිය. එහෙනම් අවුරුදු දෙකකට ගිවිසුම් අස්සම් කරා නම් අනිවාර්යයෙන්ම ඒ මාස 24 පඩිය ගෙවිය යුතු කියන එකත් මේ වෙලාවේ මේ ගෞරවනීය මාධ්‍යයට කියමින් අද දවසේ අපිට මේ සිදුවීම සම්බන්ධව ආවරණය කරපු සියලු මාධ්‍ය ආයතනයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මම මෙතෙන්ට ප්‍රකාශයක් කරන්න ආවේ අපේ කුරුණෑගල ඒජන්සි වලින් අපි විදේශගත කරා ටික දැන් මාස 4-5කට කලින්. ඒ අතරතුරදී අපේ හදිසියෙම අපේ ආයතනය අපේ හොර ජාවාරම් මිනිස් ජාවාරම් හේතුවෙන් අපගේ ඒජන්සිය වටලලා මාගේ සහෝදරයන් 29 දෙනෙක් කුවේට් රාජ්‍යයේ ජේල් එකේ හිර කරගෙන හිටියා මාසයේ දවස් 7කුත්. මේ ඒ සම්බන්ධව අපිට මෙච්චර කල් උදව් කරපු සුරක්ෂිත හෙටක් රණවිරු සංසන්දනය තමයි අපිට මැදිහත් වෙලා අපේ මේ 29 දෙනාගේ 25 දෙනෙක් ගෙන්නෙව්වේ. මම කියන්න කැමතියි මාධ්‍යයට මින් ඉදිරියට කුරුණෑගල මේ යන ඒජන්සි Golden Ocean, The Ceylon, Al Rashid, Al Hakim, Al Hasin, Al Hakim විදේශ ආයතන OKI විදේශ ආයතන 9ක් සමග අපගේ ජාවාරම් හොර ජාවාරමක් කරලා අපේ සහෝදර සහෝදරියෝ 29 දෙනෙක් අරන් ගිහිල්ලා එක දවස් විකුණනවා. අද ගන්නවා දවස් 5ක් තියෙනවා. ඒ 10 සල්ලිය හොරා ගන්නවා ලොකු එකක්. ආයෙ තව දවස් දෙකක් යවනවා. ආයෙ 9ව ගන්නවා. සෑහෙන්න අපරාධ කරලා තව මාගේ සහෝදරියෙකුට එම ආයතනයේ පළවෙනි හොරා ගැහුවා. හොඳටම ගැහුවා. අපිට කන්න දෙන්නේ නැහැ. චමල් පල් හොරා චමල්. දැන් ඌ සිරගත වෙලා ඉන්නේ අපේ ලංකාවට ගෙන්න ගන්න බැරුව ඉන්නකොට සුරක්ෂිත හෙට රණවිරු සංසන්දනයේ නායක ස්වාමින් වහන්සේ අනිකුත් කට්ටිය සම්බන්ධ වෙලා අනිත් තුෂාර සර්ව සම්බන්ධ වෙලා අපේ ළමයි 25 දෙනෙක් ලංකාවට ගෙනාවා. මම කියන්න කැමතියි තව අපේ 5 දෙනෙක් ඉන්නවා ඒ සිරමැදුරේ. ඒ 5 දෙනාත් අපේ ලංකාවට කොහොම හරි ගෙනත් දෙන්න කියලා මම මේ ඔබතුමාලගේ මාධ්‍ය හමුවෙන් කියා තබන්න කැමතියි. ඔබතුමාලගේ මාධ්‍ය අනුව තමයි අපගේ ජීවිතය ඉස්සරහට තියෙනවද නැද්ද කියලා කියන්නේ. මම කියනවා
ලංකාවේ කිසිම සහෝදර දමාපිය කෙනෙක් කුරුණෑගලට යනවා නම් දෙපාරක් හිතන්න. අපි කොහොමදත් ඔය ඒජන්සි 9ම 10ම සියලුම ඒජන්සි ටික අපි අනිවාර්යෙන් කැන්සල් කරනවා ලයිසන් එක. අද අපි CID එකට ගියා. CID එකේ අපේ ලිඛිතව ලියකියවිලි අපි බාර දීලා අපට දිනයකුත් දැනුම් දුන්නා. දැන් ඊළඟට අපි ගියා පොලිස් මධ්‍යස්ථානයේ මූලස්ථානාධිපතිතුමා හම්බ වෙන්න. එම ලේකම්තුමා ඉදිරිපත් වුණා. සියලුම දේවල් අපේ ලියකියවිලි අරගෙන නිසි ලෙස අපිට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඊට පස්සේ අපි කැමති ඔබතුමාලට කියන්න අපිට වෙච්ච අසාධාරණය අනිත් අම්මලාට වෙන්න දෙන්නේ නැතුව ඔබගේ මාධ්‍ය හරියට කරනවා නම් මේක සාධාරණයක් කරලා දෙන්න කියලා මම ඔබ ආයතන මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා. ස්තුතියි.